ආයිබෝවන් ළමයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයට අදාළව සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය කොහොමද හැදෙන්නේ මොන වගේ තැන් ටිකක්ද අපි බලාගෙන යන්න ඕනි වගේ දේවල් ටිකක් තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ කතා කරන දේවල් මම මගේ එක්සෑම් එකේදී පාවිච්චි කරපු ට්‍රික්ස්. ඉතින් මම දන්නවනේ මගේ එක්සෑම් එකේදී මම මුණ දීපු දුෂ්කරතා මම මේ දේවල් හොයන්න ඉගෙන ගන්න දඟලපු විදිහ ඒ දේවල් මම දන්න නිසා මට හිතුණා ඉතින් මේ වෙද්දිත් ඇත්තටම මොකවත් දන්නේ නැති එක්සෑම් එක කොහොමද ගොඩ දාගන්න කියලා හිතා ගන්න බැරි සමහර වෙලාවට සමහර පාඩම්වත් දන්නේ නැති ළමයි පිරිසක් ඉන්න පුළුවන්. තව පොඩි කාලයක් එක්සෑම් එකට තියෙන්නේ ඒ අයට ෆේල් නොවි සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න. ඉතින් ඇත්තටම මම හිතනවා මේ දේවල් රුකුලක් වෙයි කියලා. ඉතින් ඒ වගේම සාමාන්‍ය හොඳ දක්ෂ මට්ටමේ ඉන්න කෙනෙක්ට උනත් තව ටිකක් එයාලගේ දැනුම වැඩි කරගන්න. ඉතින් මේ දේවල් වටි කියලා හිතනවා. ඉතින් ඔයාලට ගන්න තියෙන දේවල් මේකෙන් අරගන්න. මොකද මම පාවිච්චි කරපු ට්‍රික්ස් තමයි මේ දේවල්. ඒ නිසා තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එක්සෑම් එක ගොඩ දාගන්න. මොනවාම හරි දෙයක් තියෙනවා නම් අපිට කාගෙන් හරි ගන්න. මේ දේවල් අපි නිහතමානීව ගන්න ඕනේ. ඉතින් අන්න ඒ නිසා මං හිතුවා කාට හරි වටී කියලා ඒකයි මම මේක ෂෙයා කරගන්නේ. නැතුව මම ක්ලාස් එහෙම කරන්නේ නැහැ. ඉතින් ගොඩක් අය පර්සනලි මගෙන් අහලා තියෙනවා නංගිලා මල්ලා අනේ අක්කි පොඩ්ඩක් කියලා දෙන්න එක්සෑම් එක ළඟයි. මේ එක්සෑම් එකට දැන් ඇත්තටම ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. අපිට පොඩ්ඩක් සිංහල සබ්ජෙක්ට් එක ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා. ඉතින් ඒකයි මම කතා කරේ. හරිද? දැන් සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පැය 3ක් තියෙනවානේ. අමතර කියවීම් කාලය විනාඩි 10යිනේ. ඔන්න ඔය විනාඩි 10 ගොඩක් වැදගත්. අපිට පේපර් එක අතට ගත්තට පස්සේ කොයි වගේ ප්‍රශ්න වලටද අපි උත්තර ලියන්නේ කියලා තෝරගන්න. නමුත් එතන ගිහිල්ලා ප්‍රශ්න කියව හිත කොහොමද මෙතනින් ගන්න මේක මෙතනින් තෝරගන්නවද මේ ප්‍රශ්නේ මෙතන බලනවද කී යන්න වෙලාවක් නෑ ළමයි. මොකද පැය 3 ඇතුළත අපි හොඳට ලියන්න ඕනේ. සිංහල කියන්නේ ලියන තරමට ලකුණු දෙන විෂයක්. ඉතින් ඒ නිසා අපි කලින් ගෙදර ඉඳලම මේ ස්ට්‍රක්චර් එකට ලැහැස්ති වෙලා යන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්න පත්‍රයන්නේ. ඒතර මම මේකේ මෙන්න මේ වගේ ප්‍රශ්න වලට තමයි උත්තර ලියන්නේ. මෙන්න මේ තැන් වලට තමයි මම මේ විදිහට තමයි උත්තර ලියන්නේ කියන එක දැනගෙන යන්න ඕනේ. ඒක ඇත්තටම පොඩි ළමයි නෙවෙයි උසස් පෙළ කියලා කියන්නේ. නේද? ටිකක් අර මේ අර තදයි නීති තදයි සහ අපි ලැහැස්ති වෙලා යන්න ඕනේ. අර සමාජයට බහින්න ඉන්න කොට්ටාශයක් නෙනේද? එතකොට පොඩි ළමයි වෙලා හරියන්නේ නැහැ. එතකොට ළමයි දැන් මේකේ තියෙනවනේ පළවෙනි ප්‍රශ්නේ ඇතුළුව ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න කියලා. සමහර ළමයි මෙන්න මේකත් පටල ගන්නවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ ලියලා තව ප්‍රශ්න 5කට උත්තර ලියන අය ඉන්නවා. තේරුමක් නැහැනේ කාලෙත් කාගෙන. නෑ ඔක්කොම ප්‍රශ්න 5කට තමයි උත්තර ලියන්නේ. ඒතකොට පළවෙනි ප්‍රශ්නේ ඇතුළුව ප්‍රශ්න 5කට කිව්වහම පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඒ ඇතුළු තව ප්‍රශ්න 4කට තමයි උත්තර ලියන්නේ. එතකොට ඔය 4කට උත්තර ලියන එක තෝරගන්නේ ඔය අපි රසාස්වාදය කරන්න තියෙන කොටසක්. අන්න ඒ ටිකෙන් තමයි ඒ ටික තෝරගන්නේ. හරිද? ඊට කලින් අපි පළවෙනි ප්‍රශ්නේ ගැන කතා කරනකොට ඔය පළවෙනි ප්‍රශ්නේ කියලා කියන්නේ ඒකේ තියෙනවා මෙන්න මෙහෙම කොටස් ටිකක්. ඔයාලා පාස් පේපර් එකක් බලන්න. ආ ඊ ඌ ඊළඟට තියෙනවා ඌ සහ ඒ කියලා. ඔන්න ඔය කොටස් ටික. දැන් ඔය කොටස් ටිකෙන් ආ ඊ ඌ කියන ප්‍රශ්න ටික කතා කරොත් එහෙම ඒකේ එන්නේ ළමයි ප්‍රශ්න 5ක් වෙනවා. ඒ කියන්නේ ආ ඊ ඌ එතන 5යිනේ. අන්නේ 5ට අදාළව අහන්නේ ගද්‍ය ටික තියෙනවානේ. ගද්‍ය ටිකෙන් සහ තව තියෙනවා ඊට අමතරව ගුත්තිල කාව්‍ය. ගුත්තිල කාව්‍ය ඔන්න ඔය ටික තමයි ඔතන ඔය ප්‍රශ්න 5 ඇතුළට එකතු වෙන්නේ. ගුත්තිල කාව්‍ය කරන අයට ගුත්තිල කාව්‍ය ප්‍රශ්නේ කොහොමද තෝරගන්න එපා. ඒකත් එක්ක තව ප්‍රශ්න 3ක් එතනින් ලියන්න ඕනේ. ඒ කියන්නේ එතනින් ඒ දීලා තියෙන උද්දෘත 5න් 4කට අනිවාර්යයෙන්ම උත්තර ලියන්න ඕනේ. එතකොට ගුත්තිල කාව්‍යත් එක්ක ඉතුරු තව ප්‍රශ්න 3ක් තෝරගන්න ඕනේ. මං කියන්නේ ගුත්තිල කාව්‍ය ඉගෙන ගන්න ළමයින්ට. හරිද? එහෙම නැත්තම් තව තියෙනවා ගද්‍යවල කියන්නේ ප්‍රශ්න 4ට කෙලින්ම උත්තර ලියන්න පුළුවන් ගුත්තිල කාව්‍ය අතෑරලා මොනවද? සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, පූජාවලිය, ජාතක කතාපත. ඔන්න ඔය 4න් තියෙනවා ජාතක කතා 2 ගානේ. මොනවද? සද්ධර්ම රත්නාවලිය තියෙනවා මට්ට කුණ්ඩලී කුණ්ඩලකේශි. ඊළඟට පූජාවලිය තියෙනවා අනුරුද්ධ කුමාර කතාවස්තුව, ජීවක වෛද්‍යවරයා කතාවස්තුව. ඊළඟට ජාතක කතාපතේ තියෙනවා චන්දකින්දර ජාතකේ, චුල්ලදනුත්තර ජාතකේ. ඊළඟට සද්ධර්මාලංකාරය තියෙනවා
කුණ්ඩලකේශි කතාවස්තුවයි නන්දිවාණිජ කතාවස්තුව. ඔන්න ඔය ටික ස්ටඩි කරන ළමයි ටික ඉන්නවනේ. එයාලට ගුත්තිල කාව්‍ය ප්‍රශ්නේ ඕනි නෑ. එතකොට එයාලට ඒ ප්‍රශ්න පහෙන් ගුත්තිල කාව්‍ය ප්‍රශ්නේ අයින් කරා අර ප්‍රශ්න හතරට අනිවාර්යෙන් ලියන්න ඕනි. ගුත්තිල කාව්‍ය කරන ළමයින්ට ගුත්තිල කාව්‍ය ප්‍රශ්නෙත් එක්ක අතනින් ප්‍රශ්න 3ක් තෝරගන්න ඕනේ. ඉතින් නැත්තම් ගුත්තිල කාව්‍ය කරන එකෙන් වැඩක් නැති වෙනවනේ. එහෙම තියෙනවා. හරිද? දැන් ගොඩක් දුරට අතරම ගොඩක් අය ගුත්තිල කාව්‍ය කියන එක අතාරිනවා. මමත් එහෙමයි කරේ. ගුත්තිල කාව්‍ය අතෑරියා. එතකොට ගද්‍යවල තියෙන ඔය මං කිව්ව සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම අලංකාරය, ජාතක කතාපොත, ඊළඟට පූජාවලිය, ඔය හතරේ තියෙන ඔය කතාවස්තු දෙක ගානේ තියෙනවානේ කතාවස්තු 8ක්. අන්නේ කතාවස්තු 8 හොඳට අධ්‍යයනය කරා. ඊට පස්සේ ඉතින් කෙලින්ම අහලා තියෙන එකට අදාළව උත්තර ටික ලියාගෙන යන්න පුළුවන්. ඉතින් අන්න ඒක ගැන මුලින්ම කතා කරමු. මොකද ගද්‍ය වලට ගොඩක් අය කැමති නෑ. ගද්‍ය කියලා කිව්වහම ගොඩක් අය හරියට නිකන් ඒක නිකන් ස්ට්‍රෙස් එකක් විදියට දකිනවා. හැබැයි මගේ ජීවිතේ මම සිංහල වල ආසම මේ පැත්ත තමයි ගද්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ අමුතු සිංහලක්නේ ගද්‍ය වල තියෙන. ඒ නිසා ළමයි ගොඩක් අය ඒකට කැමති නෑ. නමුත් ළමයි ඇත්තටම අපි ආසාවෙන් එක දිහා බැලුවොත් අපිට තියෙන ලේසිම කොටස තමයි ඔය ගද්‍ය කියලා කියන්නේ. මම ඒක ඔයාලට මගේ විදිහෙන් විස්තර කරලා දෙන්නම්. එතකොට ගද්‍ය වලට ආස නැති සමහරුත් සමහරට ගද්‍ය වලට ආස වෙන්න ගනි. මෙහෙමයි ඔයාලා මුලින්ම කරන්න ඕනි ගද්‍යවල. දැන් ඔයාලා මම දන්නේ නැහැ මේක අහන ඔයා මේ ගුත්තිල කාව්‍ය කරනවද නැද්ද කියන්න දන්නේ නැහැ. මම නම් ගුත්තිල කාව්‍ය කරේ නෑ. මම එතකොට අනිත් ටික තමයි ස්ටඩි කරේ. ඒ කියන්නේ මොනවද? සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, ජාතක කතාපොත, සද්ධර්ම මාලංකාරය. ඔන්න ඔය පොත් හතරට අදාළව ඒකේ තියෙනවානේ ජාතක කතා දෙක ගානේ අපිට. අන්න ඒ ටික තමයි මම ස්ටඩි කරේ. ඉතින් ඊට අමතරව ගුත්තිල කාව්‍ය කරන අයට ඒකත් මේ මම මේ කියන විදිහ ටයිප් එකට ගලප ගන්න පුළුවන්. ඔයාලා චූටි ළමයි නෙමෙයිනේ තේරෙනවනේ මං කියන එක. ඉතින් කොහොම හරි දැන් ඔය දැන් මං කරපු ටික ගැන කියන්නම්කෝ. එතකොට ඔයාලට ඒක බැලන්ස් කරගන්න පුළුවන් නේ ගලප ගන්න. එතකොට මම කරේ දැන් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන මෙන්න මේ පොත තියෙන මේ පොත මං හිතනවා ඕනි කෙනෙක් අතේ තියෙනවා කියලා. පොඩි කාලයයි තව තියෙන්නේ. ගත්ත නැති කෙනෙක් ඉන්නවනම් ඉක්මනට අරගන්න. අරගෙන හරි මේක කරගන්න. අනිවාර්යයෙන්ම ඔයා ගද්දේට අකමැති වුණාට කමන්නේ නැහැ. ගද්දේ ගොඩ දා ගන්න පුළුවන් සහ ගද්දේ කියන්නේ හරි ලේසි ආසයි කියලා හිතෙන්න මම මේ කියන ටික මේ විදිහටම කරන්න හැබැයි. මොකද ඔයා මේ පොත අරගෙන මුලින්ම කරන්න ඕනි සද්ධර්ම රත්නාවලිය අදාළව තියෙනවානේ මට්ට කුණ්ඩලී කුණ්ඩලකේශි කියන කතාවස්තු දෙක. ඒකේ මම එකක් කියන්නම් උදාහරණයක්. එතකොට ඔය අනිත් හැමදේම ওই විදිහටම කරන්න. සද්ධර්ම රත්නාවලියේ මට්ට කුණ්ඩලී ගාමකෝ මට්ට කුණ්ඩලී කතාවස්තු ඔයා මේ පොතේ මේ පෙරලා ගන්න. මුල ඉඳලා අගට කතාව හොඳට කියවන්න. හරිද? ඒකේ තියෙන අමුතු සිංහලයක් ඔයාට සමහර ඒවා මගදී තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මහා බෝරින් වෙන්න පුළුවන්. ඉවසීමෙන් කියවන්න. ආසාවෙන් කියවන්න. ආද එක්සෑම් එකට ලෑස්ති වෙන්න ඉන්නේ. ඔයාට ලකුණු එකතු කර ගන්නත් ඕනි. ගේමක් ගහ ගන්න ඕනි. ඔව් මට පුළුවන් කියලා හිතේ තියාගෙන ඔයා ඒ ටික කියවන්න. කියවලා ඉවර වෙලා ඒ පොතේ ඒ මේ කතාවස්තුවේ අවසානයේ තියෙනවා නොතේරෙන භාෂාවෙන් තියෙන වචන වලට අදාළව තේරෙන සිංහලෙන්. ඒ ටික තේරෙන සිංහලෙන්. අන්න ඒ ටික ළමයෝ ඔයා හොඳට පාඩම් කරගන්න. ඔයා කොහේ හරි ඒ ටික නෝට් කරගෙන හරි පාඩම් කරගන්න. ඒක ඔයාගේ වැඩක්. හරිද? එතකොට ඔයා මට්ට කුණ්ඩලී කතාව කියවලා ඒ අමාරු වචන ටික පාඩම් කරගෙන ඉවරනහම ඔයා ඒ කතාව කොට දාගෙන ඉවරයි. තේරුණාද? ඊට පස්සේ ඔයා කරන්න ඕනි ඒ කතාවට අදාළව මට්ට කුණ්ඩලී කතාව සරලව තියෙන කතා YouTube එකේ තියෙනවා. මට්ට කුණ්ඩලී කතාව සරලව ඔය කාටුන් විදිහට හදපු වීඩියෝ කතා හැම තියෙනවා. අපිට සාමාන්‍යයෙන් ඔය ටෙලි නාට්‍ය අරෝමේ ඔළුවට යනවනේ ඉක්මනට බැලුවාම. ඒවත් එන්නේ වගේ එකක් සර්ච් කරලා මට්ට කුණ්ඩලී කතාවස්තු කියලා ගැහුවාම ඕනි තරම් වීඩියෝ එනවා. ඉතින් ඒ වගේ එකක් බලන්න YouTube channel ඕනි තරම් ඒ වීඩියෝ දෙනවා කාටුන් වලින් හදපු කතා විදිහට අර හරි ආසයි අපිට බලන්න. ඒක ඔළුවට දාගන්න. හරිද? අන්න එතකොට ඔයාට මට්ට කුණ්ඩලී කතාවස්තුව ඔයා අර අමුතු සිංහලෙන් තියෙන එකත් හරි අමාරුවෙන් හරි කියවගෙන තියෙන්නේ. ඒකේ තියෙන අර අමුතු භාෂාවේ තියෙන වචන ටික සරලව ඔයා පාඩම් කරගෙනත් තියෙන්නේ. සහ ඔයා ඒ කතාව සරලවත් මේ අධ්‍යයනය කරලා තියෙන්නේ අර විදිහට YouTube එකෙන් බලලා. එතකොට ඔයාගේ ඔළුවට මට්ට කුණ්ඩලී කතාව ඔයත් නොදැනීම ඇවිල්ලා ඉවරයි පැටියෝ. එතකොට ඔයා මේ අන්නේ වගේ මට්ට කුණ්ඩලී වගේ කුණ්ඩලකේශි ඊළඟට අනුරුද්ධ කුමාර කතාවස්තුව, චුල්ලදනුත්තර කතාවස්තුව, ජීවක වෛද්‍යවරයා කතාවස්තුව, ඊළඟට මොනවාද මේ චන්දකින්දර කතාවස්තුව, ස්වර්ණතිලක කතාවස්තුව, නන්දිවාණිජ කතාවස්තුව ඔක්කොම බලන්න. තේරෙනවද?
ඒ ටික ඔක්කොම ඔය මම කියපු ඔය මට්ට කුණ්ඩලී කතාව කරන්න කියපු විදිහටම පිළිවෙලට කරනවා කරන එකට හරි දාගෙන. ඒකට ඔයා දන්නේම නැතුව කතාව ටික කවර් කරගෙන ඉවරයි. ඔයාට තියෙන සති 2යි වෙන්න පුළුවන්. හරිද? වැටෙන්න එපා. සමහරට සතියයි වෙන්න පුළුවන්. ඔයාට උත්සාහ කරොත් ඔයාට බැරි නෑ ගොඩ දාගන්න. හරිද? මොකද මම මහලොකෝට අල්ලගෙන ඒකටම ඇලිලා ඇත්තටම කරපු කෙනෙකුත් නෙවෙයි. හැබැයි ඉතින් මම මේ සරලව මේ සරල ට්‍රික්ස් ටික අනුගමනය කළා. මම ගොඩ දාගත්තා. බැරි නැහැ කරගන්න ඕනි කෙනෙක්ට පුළුවන්. උත්සාහය උනන්දුව තියෙනවා නම් ඕනි කෙනෙක්ට පුළුවන්. මම දන්නේ එච්චරයි. හරිද? එහෙම අදක්ෂයෝ කියලා අයල් මේ ලෝකේ නෑ. ඕනි කෙනෙක්ට බැරි නෑ කරන්න පුළුවන්. ඊළඟට මම ඔයාට කියන්නම් ඇයි මම ඔයාට අමාරුවෙන් හරි මේ ගද්දේ කතා ටික කියව ගන්න කියලා කිව්වේ කියලා. මොකද හේතුව තමයි පාස් පේපර් එකක් අතර ගන්න. ඔයා දැන් මේ වීඩියෝ එක දකිද්දි ඔයා සමහරට ගද්දේ කතාව කියවලා නැති වෙන්න පුළුවන්. දැන් ඔයා පාස් පේපර් එක අරන් බලන්න පළවෙනි ප්‍රශ්න දකින්නකොට දැන් අපි හිතන්නේ මම මේ 2021 එක ගැන කියනකො 2021 ආපු එකේ තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ආවලට අදාළව සවැත් නුවර අදින්න පුබ්බක නම් බමුණාන කෙනෙක් වෙසෙති ඌතුමු සුදා භෝජන ජාතකයෙහි කෙල ගණන් ඔහොම තියෙනවා. දැන් ඔයාට එක පාට මේක දකින්නට කරකොල ඇතරියා වගේ එකක් වෙන්නේ නැද්ද? එතකොට එපා වෙනව නේද ළමයි? ලකුණු ටික ගන්න, ඒ කියන්නේ හිතන පොයින්ට් ටික නිකම්ම කැඩිලා වැටෙනවා. මොකද ඔයා මේක කියවලා නැහැ. ඔයාට නුහුරුයි වගේ. පොත කියවලා නැහැ නේ ඔයා එකපාරක්වත්. අන්නේ නුහුරු ගතිය නැති කරන්න තමයි මං කිව්වේ කියව ගන්න කියලා. ඔයා මේක කියවට පස්සේ ඔයා විශ්වාස කරන්නේ නැති වෙයි. කියවලා ඉවර වෙලා ඔය මං කියපු විදිහට ඔය පිළිවෙලට ඔය ටික කරලා ඉවර කළා ඔයා මේ ප්‍රශ්නේ බලන්න. ඔයාට මතක හිටිනවා මෙන්න මෙතන නේද මේක මේ කියන්නේ. අතනදී මට මේක අහුණා නේද? ඒකේ සරල මේ කතාව මම YouTube එකනොත් බැලුවානේ. මට ඒක දැන් පැහැදිලි. මේකේ අමාරු වචන ටිකක් මම පාඩම් කරගෙන තියෙන්නේ. හරි මට ගේමක් ගහ ගන්න පුළුවන්. ඒක ඔළුවට එනවා. පොසිටිව් පැත්ත ඔයාගේ ඔළුවට එනවමයි. තේරෙනවද? විශ්වාසයෙන් මම කියනවා try කරලා බලන්න. ඊට පස්සේ ඔයා දැන් මේ ඔක්කොම ටික කරාට පස්සේ මම ඔයාට කියන්නම් පේපර් එක අතර ගත්තට පස්සේ මෙන්න මේ උද්දෘත 4ට සාර්ථක උත්තරය ලකුණු 16ම ගන්න නම් ඔයා කරන්න ඕනි පළවෙනි ප්‍රශ්නේ ගන්නවා. දැන් ඔයා අනිවාර්යයෙන්ම දැන් ඔයා හිතන්නකෝ ඔයා උත්තර ලියන්නේ මේකේ ගුත්තිල කාව්‍ය අතෑරියොත් අනිත් ප්‍රශ්න 4ටම අනිවාර්යයෙන්ම උත්තර ලියන්න බෑ. ඔය ප්‍රශ්න 4ට අදාළව සද්ධර්ම රත්නාවලියෙන්, පූජාවලියෙන්, ජාතක කතා පොතෙන් ඊළඟට සද්ධර්ම මාලාංකාරයෙන් එන උද්දෘතයක්. ඒ උද්දෘතයට අදාළව එන්නේ කොයි ජාතකයේද කියලා අපිට නිශ්චිතව කියන්න බෑ. ගිය අවුරුද්දේ මට්ට කුණ්ඩලිය ආවනම් මේ අවුරුද්දේ මේ එන්න පුළුවන් කුණ්ඩලකේ සමාට ගිය අවුරුද්දේ මට්ට කුණ්ඩලිය ආවනම් මේ අවුරුද්දෙත් මට්ට කුණ්ඩලිය එන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොහොම එයිද කියලා විශ්වාස කරන්න බෑ. හරිද? ඒ නිසා ඉතින් දෙකටම ලැස්ති වෙලා යන්නේ කොහොමද? මොක ආවත් අපිට උත්තර ලියා ගන්න පුළුවන්. ලකුණු ටික අපතේ යන්නේ නැහනේ. එහෙම අපි ලැස්ති වෙලා යමු. එතකොට ඔයා කරන්න දැන් ඔයා අර මං කියපු විදිහට මේ ටික කවර් කරගත්තාම ළමයි ඔයාට සැටිස්නේ. වා පේපර් එක අතර ගත්තාම ඔයා මුලින්ම බලන්න ඕනේ එතන තියෙනවා මේ ප්‍රශ්නෙට ඒ උද්දෘතයට අදාළව ප්‍රශ්න 4ක්. ඒ ප්‍රශ්න 4 තමයි ඔයා බලන්න ඕනේ. එකපාරට ඡේද කියවන්න යන්න එපා. ඡේද තියෙන ටික කියවන්න යන්න එපා. ට්‍රැක් පයින්නවා. ඔයා ප්‍රශ්න ටික බලන්න. පළවෙනි ප්‍රශ්න තියෙනවා නම් අදින්න පුබ්බක යන නම අර්ථාන්විත වූයේ කවර හේතුවක් නිසාද? මොකද්ද? ඔයා දැන් දන්නවනේ අදින්න පුබ්බක කියලා කියන්නේ ඇයි කියලා නේද? අර විසි කරන දෙයක්වත් අනුන්ට දුන්නේ නැහැ නේ. ඒ තරම් මස්සරුයිනේ. ඔයා ඒ කතාව හොඳට අධ්‍යයනය කරන්න. එතකොට තේරෙනවා. අන්න ඒ හේතුව ඔයා එතන විස්තර කරන්න. සමහර දැන් මේ ප්‍රශ්න කියවද්දී මේ මහත් සම්පත් ඇතත් ඒවා වියදම් කිරීමට ඇති මැලිකම දැක්වීමට යොදා තිබෙන උපමාව කුමක්ද? අන්න එහෙම කිව්වහම ඒ උපමාව ඔයා මුල ඉඳලා ඒ ඡේදෙ හිමින්ට බලාගෙන යනකොට උපමාවට අහු වෙනවා. සමහර ඒවාට ප්‍රශ්නෙම උත්තර අදලා අරගෙන ලියන්න පුළුවන්. ඔහොම ලියන්න තියෙන සරල උත්තර. ප්‍රශ්න කියෙව්වා ඡේදෙන් උත්තරේ හෙව්වා ලිව්වා. සමහර ලාවට ඒ ඡේදයට අදාළව අපි කතාවේ අධ්‍යයනය කරලා තියෙන දේ ඔළුවේ අරගෙන එතන ලියන්න තියෙන්නේ. එතකොට මේ දෙක බැලන්ස් කරලා අපිට ලියන්න පුළුවන්. හරිම ලේසි. නැත්තත් විශාල යන්නට කෙටි විවරණ සපයන්න. අන්නේ කෙටි විවරණ වලට තමයි මම කිව්වේ කතාවට අදාළව අවසානයේ අර අමාරු වචන ලිහිල්ල පෙන්නලා දීලා තියෙනවා. අන්නේ ටික පාඩම් කරගන්න කියලා. අර එතකොට ඔයා පාඩම් කරගත්තු ටික අර්ථාන්විතව මෙතෙන්ට යොදා ගන්න පුළුවන්. එතකොට ඔතන ලකුණු 4 මාඩ කැටි කරගන්න පුළුවන්. පැහැදිලිද? ප්‍රශ්න උත්තරේ ලිව්වා. ප්‍රශ්න කියෙව්වා. උත්තරේ ඡේදෙන් හොයන්න තියෙනවා නම් හොයාගත්ත සෙනික උත්තරේ ලිව්වා. ඒක ඔයාට හොයාගන්න පුළුවන් ඔය මං කියන විදිහට ඔය ටික කවර් කරගත්තොත්. එහෙම නැති වුණොත් ළමයි ඔයාට ඕක දැක්කහම එපා වෙනවා. අයියෝ ගද්දේ නම් මහා සාපයක්. අයියෝ ගද්දේ එපා වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය හේතුව නිසා.
ඔන්න ඔය ආකාරයට ලකුණු ටික කැටි කරලා ලකුණු 16 ගන්න ඔතන. ඒක තමයි කියන්න තියෙන සරලව. ඉතින් මීට වැඩි සරල කරන්න බෑ. මීට වැඩි දිග කරන්න තේරෙන්නේ නැහැ. ඔය මම පාවිච්චි කරපු ට්‍රික් එක තමයි try කරලා බලන්න. ඉතින් මම විශ්වාසයෙන් කියන්නේ ඕන කෙනෙක්ට සැකයක් නැහැ. ඕකෙන් ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නද කියලා ඒ ප්‍රශ්නෙට ලකුණු ටික ගන්න විදිහ.